ඔයාලා ගෙදරත් මෙන්න මේ වගේ ස්ලැබ් එකකින් උඩට මේ පඩිපෙළෙන් උඩට එන තැන සමහරට මේ වගේ වහලයක් ගහලා කවර්තල තියනවා වෙන්න පුළුවන්. එතකොට මේ වගේ තැනකදී මම පෙන්නන්නම්. මේ වගේ වහලයක් ගහන්න අපි මෙතන ස්ලැබ් එකත් මෙතන බිත්තියක් බඳිනවා. මේ ස්ලැබ් එකට බිත්තියක් බැඳලා තමයි මේ වහලේ ගහන්නේ. එතකොට මෙන්න මේ ස්ලැබ් එකයි මෙන්න මේ බිත්තියයි කියලා මේ දෙක ජොයින්ට් වෙන තැනදී වතුර කාන්දු වෙන්න පුළුවන්. මෙන්න මේ දිගටම වතුර කාන්දු වෙන්න පුළුවන් පල්ලෙහාට. ඉතින් ඒකට මේ කෙටි විසඳුමක් මම කියන්න. මේකට මල්ටිලෙක් එකේ තියෙනවා ප්‍රෝකෝට් කියලා. ප්‍රෝකෝට් කියලා ප්‍රොඩක්ට් එකක් ගත්තත් අපිට සාමාන්‍යයෙන් වෝටර් ප්‍රූෆින් කරන විදිහටම එක පැත්තකට කෝඩ් එකයි අනිත් පැත්තට කෝඩ් එකයි තමයි ගන්න තියෙන්නේ. ඒ ගානකොට මේ ස්ලැබ් එකේ මම පෙන්නන්න. මෙන්න මේ ජොයින්ට් එක එන තැන ඉඳලා මෙන්න මේ පැත්තටත් මෙහෙම උඩ පැත්තටත් සාමාන්‍ය වතුර මෙතෙන්ට වැටලා උඩට ඉහන ප්‍රමාණය කියන්නේ අපි හිතමු අඩියක් විතර උඩට ඉහනවා කියලා. අඩියක් විතර මෙහෙට ඇවිල්ලා මෙහෙටත් එන්න ඕනේ. මේ විදිහට අපි මෙහෙම වෝටර් ප්‍රූෆින් එක පැත්තකට ගහනවා. මේක කළු පාට තාර මිශ්‍ර කෝඩ් එකක් එන්නේ. ඊට පස්සේ වේලෙන්න තියලා ආපහු මේ පැත්තට අනිත් පැත්තට කෝඩ් එකක් ගන්නවා මේ විදිහටම. මේ වෝටර් ප්‍රූෆින් එක ගන්නකොට අනිවාර්යයෙන් මෙතන හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අර වෝටර් ප්‍රූෆින් කරනකොට දාන මෙෂ් එකක් තියෙනවා. ඒ මෙෂ් එක ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒකත් අපේ සයිට් එකෙන් ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් විතරක් නැතත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ කොටසට ඒ වෝටර් ප්‍රූෆින් මෙෂ් එක දාලා ඊට පස්සේ වෝටර් ප්‍රූෆින් කරනවා නම් හොඳයි. ඒ කියන්නේ එක කෝඩ් එකක් අපි ඉස්සෙල්ලා ගන්නවා. ඊට පස්සේ මෙෂ් එක අලවනවා. මෙෂ් එක අලවලි වෙලා මෙෂ් එකත් මෙහෙම එල් එකක් එන විදිහට තමයි දාන්න ඕනේ. මෙෂ් එක දාලා ඊට පස්සේ ඒක වැහෙන්න ආපහු වෝටර් ප්‍රූෆින් එකෙන් කෝඩ් එකක් යනවා අනිත් පැත්තට. ඒ විදිහට කරගත්තා නම් ගොඩක් හරි. මෙෂ් එක අත්‍යවශ්‍ය නැහැ. මේ විදිහට කෝඩ් එකක් ගාපුවම අපිට අවුරුදු කිහිපයකටම මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එක අපේ buyonenow.com කියන වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එක ගණන් අඩුයි.